මිනිසෙකු තම නිවසේ සිට කාර්යාලයට පැයට කිලෝමීටර් 4ක වේගයෙන් ගමන් කර විනාඩි 20ක් ප්‍රමාද වී තම කාර්යාලයට ළඟා වේ. වේගය පැයට කිලෝමීටර් 6ක් නම් ඔහු විනාඩි 10කට කලින් කාර්යාලයට ළඟා වනු ඇත. ඔහුගේ නිවසේ සිට කාර්යාලයට ඇති දුර සොයන්න. මේ ගැටලුව විසඳන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් ටිකක් කාලය ගත වෙන ක්‍රමයක්, අනිත් එක කෙටිම ක්‍රමය. මේ ක්‍රම දෙකම ඔයාගේ අවධානයට ගන්න. විවිධ ගැටලු වලට අදාළ ලොජික් එක තේරුම් ගත්තම වෙනස් රටාවක ගැටලුවක් වුණත් මේ ලොජික්ස් භාවිතා කරලා විසඳුම් සොයා ගන්න පුළුවන්. ඉතින් පළවෙනි ක්‍රමය අනුව අපි දුර කියන සාධකය මේ ගැටලුවේදී ස්ථාවරයි කියලා ගන්න පුළුවන්. අපි දුර d කියලා හිතුවතින් මෙන්න මේ d කියන දුරක් කාර්යාලයට નિયમિત වේලාවට ගියොතින් ඔයාට ගත වෙන කාලය අපි x කියලා ගනිමු. ඉතින් මේ මුල් අවස්ථාවේ කාර්යාලයට ප්‍රමාද වෙලා යනවයි කියන්නේ මිනිත්තු 20ක් ප්‍රමාද වෙලා යනවයි කියලා තමයි කියන්නේ. එතකොට x කියන කාලයට අමතරව මිනිත්තු 20ක් ගත වෙනවා. ඒ කියන්නේ x ධන 20ක කාලයක් ගත වෙනවා. දෙවෙනි අවස්ථාවේදී මෙයා මිනිත්තු 10කට කලින් කාර්යාලයට ළඟා වෙනවයි කියලා තමයි තියෙන්නේ. ඉතින් මිනිත්තු 10කට කලින් කාර්යාලයට එනවයි කියන්නේ x කියන කාලයට වඩා අඩුවෙන් මිනිත්තු 10ක් ගත වෙනවා. ඒ කියන්නේ x ඍණ 10ක කාලයක් ගත වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. මේක ඔයාලට ගන්න කියනකොටම අවබෝධ වෙන දෙයක්. ඉතින් අපි දන්නවා එක විචල්‍යයක් ස්ථාවර නම් අනිත් සාධක වෙනස් වෙන විට ඒවා අතරේ ප්‍රතිලෝම සමානුපාත සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ දැනුම අපි පාවිච්චි කරලා මේකේ දුර සමාන හින්දා කාලය සහ වේගය අතර තියෙන සම්බන්ධතාවය කාලය වෙනස් වීමත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේකෙදි අපිට මේ ගැටලුවට අදාළව දීලා තියෙනවා වේග අනුපාතය 4:6යි කියලා. පළවෙනි අවස්ථාවේ කිලෝමීටර් 4ක වේගයෙන් ගමන් කරනවා. දෙවෙනි අවස්ථාවේ කිලෝමීටර් 6ක වේගයෙන් ගමන් කරනවා. ඒ හින්දා මේ වේග අනුපාතය 2:3 අනුපාතය තමයි තියෙන්නේ. 4:6 අනුපාතය කියන්නේ 2:3 අනුපාතය. ඉතින් මේ වේග අනුපාතයට ප්‍රතිලෝම අනුපාතය මොකද්ද? 3:2 කියන අනුපාතය. ඉතින් ඒ හින්දා මිනිත්තු 20ක් වැඩිපුර යනකොට අපි x ධන 20 කියන අවස්ථාව තියෙනවා. ඒ වගේම මිනිත්තු 10ක් අඩුවෙන් යනකොට x ඍණ 10 කියන අවස්ථාව තියෙනවා. ඉතින් මේක කාලානුපාතයට ගැලපුවට පස්සේ මේ 3:2 කියන අනුපාතයට ගැලපුවට පස්සේ මේ ගැටලුව හරස් ගුණිතය හරහා විසඳන්න පුළුවන්. එතකොට අපිට ලැබෙන උත්තරය තමයි x = 70යි කියන එක. ඉතින් ලේසියෙන්ම අපිට මේ ගමනට ගත වෙන කාලය මිනිත්තු 70යි කියලා අපි ලබා ගත්තා. ඉතින් අපිට දුර හොයාගන්න වෙනවා. ඒක ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් මේ ගමනට ගත වෙන කාලය මිනිත්තු 70ක් වෙනවා. අපිට දුර හොයාගන්න නම් පළවෙනි අවස්ථාවේ පැය 4කින් වේගයෙන් ගිහිල්ලා x ධන 20 කාලයක් තමයි ගත වුනේ. x කියන්නේ අපි 70යි කියලා හොයාගත්තා. ඒ කියන්නේ මුළු කාලය 90යි. 90යි කියලා කියන්නේ මිනිත්තු 90යි කියලා කියන්නේ පැය වලින් පැය එකමාරයි. පැය එකමාරක කාලයක් පැයට කිලෝමීටර් 4ක වේගයෙන් ගමන් කරලා තියෙනවා. ඉතින් එහෙනම් මෙයා ගත කරපු සම්පූර්ණ දුර වෙන්නේ කිලෝමීටර් 6යි. ඒ කියන්නේ 4 වැඩි කිරීම 1.5. ඉතින් ඒතකොට අපිට උත්තරේ කිලෝමීටර් 6යි කියලා ලැබෙනවා. දෙවෙනි අවස්ථාව අනුව මෙයා ගත කළා x කියලා කාලයක්. ඒ කියන්නේ 70 මිනිත්තු 70ක කාලයක්. ඉතින් එකෙන් මිනිත්තු 10කට කලින් ආපු නිසා මෙයාට ගත වුණේ මිනිත්තු 60ක කාලයක්. මිනිත්තු 60යි කියන්නේ පැය එකයි. මෙයා පැයක් ගමන් කරා පැයට කිලෝමීටර් 6ක වේගයෙන්. ඉතින් එහෙනම් මෙයා ගමන් කරපු දුර කිලෝමීටර් 6යි. ඉතින් මේ ගැටලුවම සමානුපාත ක්‍රමයට හිතුවතින් විසඳන්න හිතුවොත් මේක තමයි දෙවෙනි ක්‍රමය. මේ දෙවෙනි ක්‍රමය අනුව වේගය 4ක් තිබුණ එක වේගය පැයට කිලෝමීටර් 6ක් වුණා. ඉතින් මේකේ ගමනේ දුර එකම දුරක් තමයි තියෙන්නේ. දුර ස්ථාවරයි. වේගය 4 ඉඳලා 6 වෙනකන් 150කින් වැඩි වුණා. වේගය 150කින් වැඩි වුණාම මේකේ ප්‍රතිලෝම සමානුපාතය හිතුවතින් වේගය 2කින් 1 ප්‍රමාණයෙන් වැඩි වෙලා තියෙනවා. ඉතින් එතකොට අපි වේගය වැඩි වෙනකොට කාලය අඩුවීම ගණනය කරන්න අවශ්‍යයි. වේගය 2කින් 1කින් වැඩි වුණාම කාලය අඩු වෙන්නේ 3කින් 1කින්. ඉතින් එතකොට 3කින් 1කින් කාලය අඩු වෙනවා නම් මේ අඩු වෙන කාලය අපිට හොයන්න වෙන්නේ මෙතන තියෙන කාල වෙනස බලන්න ඕන. කාල වෙනස තමයි මිනිත්තු 30ක් පස්සේ ඉඳලා මිනිත්තු 10ක් කලින් දක්වා ගත වෙච්ච කාලය. ඉතින් මේ කාලය පැය භාගයක් වෙනවා. ඒ කියන්නේ මිනිත්තු 30ක්නේ. ඉතින් පැය භාගයක කාලයක් කියන්නේ 3න් 1ක්. එහෙනම් 3න් 1ව 3ක් කියන්නේ සම්පූර්ණ එකක්. ඒ කියන්නේ මිනිත්තු 30ව 3ක්. මිනිත්තු 90ක්. ඉතින් මිනිත්තු 90ක දුරක් ලැබෙන්නේ පළවෙනි අවස්ථාවේදී. ඉතින් මිනිත්තු 90ක් කියලා කියන්නේ පැය එකමාරයි. එහෙනම් මෙයා පැය එකමාරක් ගමන් කරලා තියෙනවා පැයට කිලෝමීටර් 4ක වේගයකින්. එහෙනම් සම්පූර්ණ දුර කිලෝමීටර් 6යි කියලා අපිට උත්තරේ ලැබෙනවා. ඉතින් මේකම අපි කලින් විදිහටම දෙවන අවස්ථාව බැලුවොතින් ඒ කියන්නේ මුළු කාලය අපිට ආවේ මුල් අවස්ථාවේදී කාලය මිනිත්තු 90යි කියලා. දෙවන අවස්ථාවේදී මුළු කාලය වෙන්නේ 90න් මිනිත්තු 30ක් අඩු කරාම මිනිත්තු 60යි. මිනිත්තු 70ක් පැයට කිලෝමීටර් 6ක වේගයෙන් ගමන් කරා කියන්නේ පැයට කිලෝමීටර් 6ක වේගයෙන් ගමන් කළා කියන එක. ඒ කියන්නේ මෙයා ගමන් කරපු මුළු දුර වෙන්නේ කිලෝමීටර් 6ක් කියන එක. ඉතින් මේ විදිහට මේ ක්‍රම දෙකම තේරුම් ගන්න එක හරිම වැදගත්. එතකොට ඔයාලට මේ වගේ ගැටලු නිවැරදි තර්කන ක්‍රමවේදයක් අනුව ඉතාමත් පහසුවෙන් විසඳන්න පුළුවන්. එතකොට වෙනස් ගැටලුවක් ආවත් ඔයාලට බය නැතුව විසඳුම ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ ගැටලු කිහිපයක් අධ්‍යයනය කරාට පස්සේ ඔයාලට වඩා වේගවත් ක්‍රමය හොයාගෙන
ඒ ආකාරයට ගැටලුව විසඳීමේ හැකියාව ලැබෙනවා.